ඔන්න එහෙනම් මාස ගානක් තිස්සේ අපේ ෆෑන්ස්ලා අපෙන් ඉල්ලපු එයාව ඔයාලට ඉස්සෙල්ලාම පෙන්වන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපි ඔක්කොටම ඉස්සෙල්ලා මේ බස් එකේ එළියට අපි කරලා තියෙන වෙනස්කම් ටික ගිහින් බලමු. මේ විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා. මේකට ඇවිල්ලා මේ ලොරි චැසි ෆෝම් කරනවා, ලේලන් බස් එකක් හදලා උඹලා මහ ලොකුවට පෙන්වන්න හදනවා. ඒ වගේ දේවල් කියන කට්ටිය නම් මේ කමෙන්ට් සෙක්ෂන් එකට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ බස් එකෙන් අපි පෙන්වන්න හදන්නේ ලංකාවේ අපේ කොල්ලන්ගේ තියෙන නිර්මාණශීලීත්වය මිසක් ලේලන් බස් ෆෝම් කිරිල්ලක් නෙමෙයි. ඉතින් ඒ හැඟීමෙන් බලන්න පුළුවන් අය විතරක් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඉතින් ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ විදියට ලේලන් බස් එක මූණ සම්පූර්ණයෙන්ම මොඩිෆිකේෂන්ස් කරේ. ඔව්. ඉතින් කලින් බස් වලත් ලයිට්ස් එකක් දාලා පොඩි වෙනස්කම් කරලා තියෙනවා. හැබැයි මේ බස් එකේ අපි ඔයා එන්න ළඟට King Long AC බස් එකට එන ලයිට්ස් එකක් සම්පූර්ණයෙන්ම අපි ලේලන් හෙඩ්ලයිට්ස් අයින් කරලා ෆික්ස් කරලා බෆර් එකත් සම්පූර්ණයෙන්ම ජපනීස් වෙහිකල් එකක වගේ ජපනීස් බස් එකක වගේ පෙනුමක් එන්න අලුතෙන්ම හදලා විශේෂම දේ එන්න ළඟට කොහොමද ෂෙල් එක අරන විදිය මේ ඔක්කොම ලංකාවේ අපේම කොල්ලොන්ගේ අතින් හැඩවෙච්ච නිර්මාණ. ඉතින් සයිඩ් බොඩි එක ගත්තොත් ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ විදියට සිල්වර් වයිට් ටූ ටෝන් ෆුල් ස්ටික් එකක් ආවේ. මේ දවස්වල බස් වල සුදු යකඩ බලු පොළු දැම්මාම ඇක්සිඩන්ට් එකකදී මිනිස්සුන්ට ඩැමේජ් වෙනවා වැඩි. ඒ වගේ නොයෙකුත් මතවාද තියෙනවානේ. ඉතින් ඒකටත් හොඳම විසඳුමක් මේ බස් එකෙන් අපි එළියට දාලා තියෙනවා. ඉතින් ඇවිල්ලා බලන්න අපි මේකේ සම්පූර්ණ බලුවැටම සම්පූර්ණ ඇලුමිනියම් වලින් තමයි මේ විදියට ලස්සන ඩිසයින් එකක් එක්ක බලුවැට ගැහුවේ. ඉතින් පිටිපස්ස ගත්තොත් ඉස්සරහා වගේම සම්පූර්ණ King Long tail lights දාලා මේ විදියට මොඩිෆිකේෂන්ස් අපි කරා. ඉතින් විශේෂ දෙයක් කියන්න ඕනේ. මොකද ඔයාලා බලලාදී මේ කෑලි බෑලි එළියට පන්නලා අනම්මනම් කරලා තිනවා. හැබැයි ළඟට එන්න මේ හැම දෙයක්ම අපි හදලා තියෙන්නේ ෆයිබර් කියන මැටීරියල් එකෙන්. බොඩි ලයිට්ස් ගත්තොත් අපි බොඩි ලයිට්ස් එකත් ලොකු මොඩිෆිකේෂන් එකක් කරලා තිනවා. හැබැයි මේ කිසිම ලයිට් එකක් එළිය විතරයි එළියට එන්නේ. ලයිට් එකක් කිසිම විතකවත් එළියට පේන්නේ නැහැ. මොකද අපි ලයිට් පේන්න ගැව්වා මේ ලයිට් ඔන් කරාම තමයි වටපිටාව ඉන්න අයට ඒ එළිය වැඩි වෙලා ගොඩක් ඩිස්ට්‍රැක්ෂන් එකක් ඇති වෙන්නේ. ඉතින් ඇවිල්ලා බලන්න මෙතනත් ලයිට්ස්, මෙතනත් ලයිට්ස්, මෙතනත් ලයිට්ස්, මෙතනත් ලයිට්ස්. ඒ හැම එකක්ම ඇලුමිනියම් කේසින් වලින් දාලා එන්ග්‍රේවින්ග්ස් කරලා ප්ලාස්ටික් ෂීටින් එකක් උඩින් දාලා කවර් කරලා තමයි ඒ ලයිට්ස් අපි දාලා දින්නේ. මොකද